මතක තියාගන්න. අපි මේ ඉන්නේ 4 වෙනි අන්තක්කල්ප විනාශයක් ළඟලා. එතකොට අපේ ඇස් පනා පිට මේට අවුරුදු 40කට එහා තිබ්බ පරිසරයේ ඇස් පනා පිට ඔබේ දරුවන්ගේ දරුවෝ දිහා දැන් බලන්න දැන් ඉන්න පොඩි උන් දිහා ඉන්ටර්නෙට් එකයි ෆෝන් එකයි Facebook එකයි මේවත් එක්ක ජීවත් වෙන මේ සමාජය දිහා බලන්න. තව පරම්පරා දෙකක් යනකොට කොහොම එවුන් ඉඳී අනාගතේ. ආයි මැරිලා මේකේ වසන්න වටිනවද? මේ බණක් අහලා පිනක් කරලා ගුණ ධර්මයක් පුරලා බැරි වෙලාවත් ආයි මේකේ ආවොත් එහෙම ඉවරයි. ආයි මනුස්ස ලෝකෙට ආවොත් එහෙම. සත්තු වගේ අමුතු ජාතිය මිනිස්සු එක්ක ජීවත් වෙන්න වෙන්නේ. ජීවිතේ සතර අපායට බර වෙලා තියෙන මහ ගෙදරට ඇදිලා යනවා වගේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි සතර අපායගත සත්වයන් මහ පොළොවේ පස්තරම් කියලා හිතන. මනුස්ස ජීවිතයක් ලබන්නේ මෙන්න මෙච්චරයි කියලා නියසිලට ගත්ත පස් ටිකක් වගේ. අපි ඉන්නේ දිව්‍ය ලෝක වගේ මනුස්ස ලෝකයක නෙමෙයි. අවුරුදු 100නුත් පල්ලෙහාට ආයුෂ පිරිහිච්ච සතු වගේ මිනිස්සු ජීවත් වෙන ලෝකෙක අපි. එහෙමනම් මේ වගේ යුගයක අපිට ධර්මයේ දියුණු කරනවා කියන්නේ ලේසිද අමාරුයි? අමාරුයි. හොඳටම අමාරුයි. හැබැයි අපිට අමාරුයි කියලා විකල්පයක් තියෙනවා. කිසිම විකල්පයක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි වෙන විකල්පයක් නැහැ. හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරන්න. අඬා හරි කමක් නැහැ. නිවන් දකින්න වීරිය වඩා වෙන විකල්පයක් නැහැ.